සුබ දවසක් යාළුවනේ. අද අපි අරගෙන ආවේ ටයිම් ට්‍රැවල් එක්ක බැඳුණු ආදර කතාවක රීකැප් එකක්. මේකේ නම තමයි රිප් ඉන් ටයිම්. 1787 ඉඳලා 2022 දක්වා කාලතරණය කරපු රිප් 2022 ජීවත් වෙන සරා කියන කාන්තාව එක්ක ආදරෙන් බැඳෙන හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. මේ කතාව පටන් ගනිද්දී සරා සහ කැල්වින් වගේම හෙන්රි කියන උන්ගේ දරුවත් උන්ගේ ගොවිපලේ වැඩ කරනවා. එළවලු ඉන්දන පාත්තිවල තඹකාසි දාන අතරේ කැල්වින් හෙන්රිට විහිළුවට කියනවා මේවා ග්‍රහලෝක යානා බවත් තබකාසි ඒවා ආරක්ෂා කරනවා කියලත්. ඒත් හෙන්රි ළමයෙක් වුණත් ඒ විහිළුවට රැවටෙන්නේ නැහැ. ඔහු බොහොම මුහුකුරා ගිය ළමයෙක්. සරා රෑ කෑම හදනකොට කැල්වින් කියනවා හෙන්රිට පිටසක්වල යන කතා ඉවර කළා දැන් කුකුළු ගොවිපලේ ගිහලා වැඩ කරන්න කියලා. ඉතින් හෙන්රි කුකුලන්ට කෑම දෙන අතරේ එළවලු ගහක් ළඟ අමු එළවලු කන වැඩිහිටි මිනිහෙක් උට පේනවා. හෙන්රි බය වෙලා ආපහු ගිහින් සරාට මේ ගැන කියනවා. සරා තුවක්කුවක් අරගෙන මේ කුකුළු ගොවිපලට එනවා. ඒත් මේ මිනිහා රිප් කියනවා තමා හොරෙක් නෙවෙයි ඔහුගේ හිසේ යමක වැදුණු බවත් ඔහු බොහොම අවුල් සහගත තත්ත්වයක ඉන්නවා කියලා. ඉතින් කතාව යන අතරේ රිප් කියනවා සරාට සරාගේ සැමියා එක්ක කතා කරන්න ඕන කියලා. ඒ වෙලාවේ හෙන්රි කියනවා ඔහු මිය ගිහින් කියලා. ටික වෙලාවකින් සරාගේ තාත්තා වන කැල්වින් එතනට එනවා. රිප් කියනවා ඔහුගේ මතකේ නැති වෙලා කියලා. ඒත් ඔහු කියනවා මේ ගම්පලාත ඔහුට හොඳට හුරු බව. සරා ඔහුට රෑ කෑම ලබා දෙනවා. රිප් ඒක ගොඩක් රස විඳිනවා. ඒ එක්කම ෂෙරිෆ් ටෙඩ් එනවා. ෂෙරිෆ් ටෙඩ් කියන්නේ පොලිස් නිලධාරියෙක්. රිප් ටෙඩ්ගේ කාර් එක දැකලා පුදුම වෙනවා. ඇයි මේකට අශ්ව නැත්ද කියලා අහනවා. ටෙඩ් රිප්ව රෝහලට එක්කගෙන යනවා. එතනදී රිප්ගේ ඇඟිලි සලකුණු රජයේ කිසිම දත්තක එක්ක ගැලපෙන්නේ නැහැ. රෝහලේ රිප්ට හිස එකක්ම නැති බවත් අහුරු වෙනවා. ඒත් ඔහු තාමත් අවුල් සහගතව තමයි ඉන්නේ. පහවදා රිප් ආයෙත් ගොවිපලට එනවා. ඔහු ඊයේ කෑම වලට වැඩ කරලා දිනා ගෙවන්න ඕනේ කියලා කියනවා. සරා ඔහුට උදව් කරන්න ඉඩ දෙනවා. ඒ ටෙඩ් රිප් ගැන සැක හිතනවා. රිප් ගොවිපලේ වැඩවලට උදව් කරනවා. ඒත් ඔහුට යන්ත්‍ර ගැන කිසිම දැනුමක් නැහැ. සරා ටෙඩ්ට කියනවා රිප්ව රෝහලකට යවන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ගොවිපලේ ටික දවසක් නතර වෙන්න ඉඩ දුන්නාම හරි කියලා. වේරන් කියලා තවත් ගොවියෙක් ගොවිපලට එනවා. එතකොට රිප් කියනවා ඔහු 1787 දී බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධ කළා කියලා. වේරන් හිතන්නේ ඒක ගොතල කරපු කතාවක් කියලා. ඒත් රිප් තරහෙන් කියනවා ඒක බොරුවක් නෙවෙයි කියලා. මේ අතර රිප් ගොවිපලේ තියෙන ගෙදර බලනකොට මේක මගේ ගෙදර කියලා කියනවා. ඔහු ලීවර ලියලා තිබ්බ යම් සලකුණු පෙන්නලා ඔහුගේ නම රිප් වෑන් වින්කල් ඔහු හඳුන්වා දෙන්නේ. ඔහු 1758 තමයි ඉපදුන බව කියන්නේ. දැන් ඔහු ගත කරන 1789 කියලත් කියනවා. සරාට මේක හිතාගන්න බෑ. සරා කියනවා ඔහු දැන් මේ ඉන්නේ 2022 කියලා. ඒක ඇහුවට පස්සේ ඔය එකපාරටම අවුල් වෙලා කාන්ත දාලා වැටෙනවා. රිප් පැහැරුණාට පස්සේ කැල්වින් ඔහුට රිප් වෑන් වින්කල් කියලා කතා පොතක් දෙනවා. රිප් කියනවා ඒක තමන්ගේ තාත්තගේ කතාව කියලා. ඔහු තමන්ගේ තාත්තා ගැන කියනවා. ඔහු බේබද්දෙක් ගොවිපල බලා ගන්න නැතුව අවුරුදු 20ක නිින්දකට ගියා කියලා. රිප් එක බොරු කියලා හිතලා තාත්තා කිව්ව ගල් ගුහාවක් හොයන්න යනවා. එතනදී අකුණු සහිත වැස්සකට අසු වෙලා ඔහු බ්‍රැන්ඩි බෝතලයක් බීලා නිදා ගන්නවා. ඇහැරෙනකොට ඔහු 2022කට ඇවිත්. තරහලා රිප්ගේ කතාව බොරුවක් කියලා හිතුවත් ඔහු ගොවිපල වැඩවලට උදව් කරනවා. හෙන්රිටත් රිප් උගන්වනවා තමන්ට හිරියට කරන්න යන අයට එරෙහිව සටන් කරන්න. වෙළඳපොළට ගියාම රිප් කාන්තාවන්ගේ ආකර්ෂණීය චරිතයක් වෙනවා. රිප් සරා එක්ක ආරින්දයට වෙලා ෆෝන් ගේම් එකක් ගැන කතා කරනකොට රිප් තනකොළ භාවිතයෙන් සෙල්ලම් බඩු හැදුවේ කොහොමද කියලා පෙන්නනවා. සරා ඒකට hina වෙලා ඔහුත් එක්ක බැඳෙනවා. මේ අතර සරා රිප් නිව්යෝර්ක් වල මනෝචිකිත්සකවරයෙක් ළඟට අරගෙන යනවා. මෝහනය කරාම රිප් තමන්ගේ කතාවම කියනවා. එක්ස්රේ එකකින් ඔහුගේ ඇඟේ තිබ්බ උණ්ඩයක් සොයාගන්නවා. ඒ උණ්ඩය 1920 ඇති බව තමයි හොයාගන්නේ. සරා රිප් එක තමන්ගේ ජීවිතය ගැන කතා කරනවා. තමන්ගේ දෙමව්පියෝ, තාත්තා, දරුවෝ සහ ගොවිපලට ආදරය ගැන රිප් එක්ක සරා කියනවා. රිප් කියනවා ඔහු යුද්ධ කළේ ඇමරිකාව නිදහස් කරගන්න කියලා. එයා ඒකේ ප්‍රතිඵල දැකලා සතුටු වෙනවා. මේ අතර ක්වොන්ටම් තියරි පිළිබඳ ප්‍රවීණයෙක් වුණ ඩොක්ටර් සිල්වා කියනවා රිප්ගේ ටයිම් ට්‍රැවල් කතාව තියරි වලට අනුව වෙන්න පුළුවන් බව. අකුණකදී මිනිරං ගුහාව ඇතුළතදී කාලේ නැවීමකට ලක් වෙලා කාලය හරහා ගමන් කරන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා කියලා ඔහු කියනවා. ඒ වගේම ඒ වගේ දෙයකින් ආපහු යන්න පුළුවන් වෙයි කියලා ඔහු කියනවා. ඒත් රිප් කියනවා ඔහු දැන් ගොවිපලේ ඉන්න ආසයි කියලා. මේ අතර ටෙඩ් තවමත් රිප්ව වංචාකාරයෙක් කියලා තමයි හිතන්නේ. සරාට ඔහු එලවන්න කියනවා. දවසක් නගරේ සැනකලයකදී රිප් සරා එක්ක නටනවා. ටෙඩ් මේක දිහා ඉරිෂාවෙන් බලාගෙන ඉන්නවා. පස්සෙ ටෙඩ් රිප්ට තර්ජනය කරනවා ඔහු සරාට බරක් කියලා. ඔහු මෙතනට අයිති නෑ කියලා. රිප්ට ඒක හොඳින්ම හිතට වදිනවා. ඊළඟ දවසේ වැස්සකදී රිප් ගොවිපලෙන් යනවා. ඔහු ලිපියක් ලියලා තමයි යන්නේ. තමන් ගැන බරක් වුණාට සමාව වෙන්න ඉල්ලලා. ඔවුන්ට ස්තුති කරලා මේ ලිපිය ලියලා තියෙනවා. සරා ඒක කියවලා රිප් හොයාගෙන ගල් ගුහාවට දුවනවා. එතනදී රිප් හමු වෙනවා. රිප් කියනවා ටෙඩ් ඔහුට ඇත්තම කතාව කිව්වා. එහෙනම් තමයි යන්න ඕන කියලා. ඒ සරා ඔහුට ආදරය ප්‍රකාශ කරනවා. ඒ අතරේ රිප් ඇයට ප්‍රපෝසල් කරනවා. සරා hina වෙලා අපිට සමව මදින්න ඕනේ නැහැ. ඒත් එකට ඉන්න පුළුවන් කියලා කියනවා. මේ අතර එකපාරම අකුණු ගහනවා.
රිප්ගේ බෑග් එක නැති වෙනවා. ඒත් ඔවුන් එකට ගොවිපොළට එනවා. රිප්ගේ බෑග් එක තනිවම 18 වන සියවසට යනවා. එතෙන්දී ඔහුගේ තාත්තා එක හොයාගෙන රිප් සතුටින් ඉන්න බව දැනගෙන සතුටු වෙනවා. මේ ආදර කතාව කාලය තුළ ගමන් කරත් හදවත් එකතු කරන බව පේනවා. රිප් සහ සරා එකිනෙකාට අයිති තැන හොයාගන්නවා. මෙන්න යාළුවනේ රිප්පින් ටයිම් එකේ ලස්සන කතාව. කාලය හරහා ගියත් ආදරේ ජය ගන්න හැටි ඔයාලට හිතට ගියා නේද? ඔයාලා මේ කතාව ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ රීකැප් බලන්න ආස නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ආයෙත් දවසක හමුවෙමු. හැමෝටම සුබ දවසක්.